සුබ දවසක් හැමෝටම. ඔන්න ඕගොල්ලෝ ඉල්ලපු පොත් ටික ආවා. ඉතින් මෙතන තියෙන දැනට 5යි. ඉතින් මම මේ පොත් ටික ගෙනාවේ ගොඩක් අය අපිට ඇනවුම් දාලා තිබුණා මේ මහොම් මෝස්තර පොත් ටික අපිට ලැබෙන්න ඕනේ කියලා. ඉතින් මේ තියෙන්නේ මහොම් මෝස්තර පොත් ටික. ඉතින් මේ ටිකේ තියෙනවා Tamanට අවශ්‍ය කියලා හිතෙන. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට දැන් අපි පේන්ටින්ග්ස් වලදී අපිට ඇඳුම් ටික හදාගන්න. ඒ කියන්නේ ඩිසයින්ස් ටික හදාගන්න ගොඩක් අයට ඩිසයින් හොයාගන්න ගියාම ගොඩක් අමාරුයි. ඉතින් එහෙම වුණාම එහෙම අයට මේ පොත් ටිකෙන් ලොකු වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ මේවා නම් මේ ටික නම් අපි සාරි බෝඩර් වලට තමයි මේ ටික තියෙන්නේ. ඉතින් මේ වගේ මෝස්තර පොත් ටික ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේවා මේ තියෙන්නේ මේවා Tamanට ඒ කියන්නේ Tamanට ඕන විදිහට මෙන්න මේ විදිහට අපි වෙන් කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට Tamanට අවශ්‍ය විදිහට මෙන්න මේ විදිහට සත්ව නිර්මාණ ඊට පස්සේ සාරි බෝඩර් එහෙම වෙන වෙනමම තියෙනවා. වෙන වෙනමම ඕගොල්ලන්ට ඒවා වෙන් කරලා තියෙන්නේ බෑග් වලට බෑග් සඳහා ඒ වගේ. එහෙම වෙන් කරලා තමයි අපි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ පොත් ටික ගෙන්න ගන්න පුළුවන් ඔයාලට. මේ පොත හරි වටිනවා. මේ තියෙන බෑග් මෝස්තර වලට තියෙන ඒවා. ඒ වගේ එක එක විදිහට අපි නිර්මාණ ගොඩාක් ඕගොල්ලන්ට මේ තියෙන්නේ මේ වගේ නිර්මාණ. ඒ කියන්නේ ආයේ දැන් මේ වගේ නිර්මාණයක් ආපහු ඕගොල්ලෝ ලොකු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ නිර්මාණයක් ඕගොල්ලන්ට ලොකු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ වගේ නිර්මාණ දැන් අපි දැන් මේ වගේ නිර්මාණ දුන්නාම ගොඩක් වෙලාවට ගොඩක් අය කරන්නේ ආපහු ෆොටෝකොපි එකක් ගහගන්න යනවනේ. ඉතින් එහෙම ෆොටෝකොපි ගහගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Tamanට අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. ඊටත් වඩා ලොකු කරගන්න ඕන නම් විතරයි ඕගොල්ලෝ යන්න ඕන. ඉතින් මේ තියෙන්නේ සාමාන්‍ය ගවුමකට දාන්න. ඒ වගේ විදිහට තමයි මේවා හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඒ අවශ්‍ය සයිස් එකට ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ප්‍රමාණයට තමයි මේ ටික හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ නිර්මාණ ඕගොල්ලන්ට මේ පොතෙන් ගන්න පුළුවන්. ගොඩක් මේ තියෙන්නේ ගොඩක් මේ වගේ නිර්මාණ අඩුයි වෙළඳපොලේ ගන්න අඩුයි. ඉතින් පේන්ටින්ග්ස් වලදී අවශ්‍ය වෙනවා මේ වගේ නෙළුම් මල එහෙම ගොඩාක් අවශ්‍ය වෙනවා මේ වගේ මල් වර්ග. නෙළුම් මලෙත් විවිධ මල් අවශ්‍ය වෙනවා. මේ වගේ තනි රෝස ඒ වගේ ඒවා පේන්ටින්ග්ස් වලදී අවශ්‍ය වෙනවා. ඒ වගේම කට් වර්ක් නෙට් වර්ක් වලදීත් මේ වගේ නිර්මාණ අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් මේ පොත් ටික ගෙන්න ගන්න. Tamanට අවශ්‍ය පොත ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේකෙන් කරපු නිර්මාණක් තියෙනවා අපි ගාව. ඉතින් අපි බලමු මේ තියෙන්නේ මේ නිර්මාණය. මේ තියෙන්නේ මේක. මේ තියෙන නෙට්වර්ක් වලදී මේක අන්තිම මාස දෙකේ වීඩියෝස් දෙකේ තමයි තියෙන්නේ. මොකද මේ වීඩියෝස් දෙකේ තමයි මේක ඇතුළත් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ රෝස මල. මේ තියෙන්නේ. ඉතින් මේ වගේ මේ නිර්මාණ හදා ගන්න පුළුවන්. මේක මේ සාරි එකක බෝඩර් එකක් මේක. මේක නෙට්වර්ක් එකක් විදිහට යන ඕගොල්ලන්ට පේටින් පාඩමාලාවේ 23 24 වීඩියෝස් වල මේවා ඇතුළත් වෙනවා. 23 24 වීඩියෝස් වල තියෙනවා අන්තිම වීඩියෝස් දෙකේ. ඉතින් මේ වගේ නිර්මාණ ඊට පස්සේ අපි ඕගොල්ලන්ට ගොඩාක් නිර්මාණ මේ වගේ අලියා ඉන්නවා මේකේ. ඕගොල්ලන්ට අපි දීලා තියෙන හෝම්වර්ක් වලදී ඒ ඔක්කොම මේ පොතට ඇතුළත් කරලා තියෙන්නේ අපි. සත්ව නිර්මාණකම මේ ඉන්නේ මේ අලියා. මේ තියෙන්නේ. එයා නිර්මාණ දෙක තුනකින්ම අපි කරලා තියෙනවා ඒ අලියා. මේ තියෙන්නේ අනිත් එක. මේ තියෙන්නේ ඉතින් මේ ඉන්නේ අලියා. ඉතින් ඒ වගේ ගොඩාක් මේ පොතේ ඇතුළත් වෙනවා. මොකද පේන්ටිං පන්තියේ පාඨමාලාවේ ඉන්න අයට මේක හරි ලේසි. එහෙම නැතුව Tamanට තමන්ගේ නිර්මාණයක් කරන්න අදහසක් තියාගෙන ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේක හරි වටිනවා මේ පොත. ඉතින් ඔයාලට මේ පොත ගෙන්න ගන්න පුළුවන්. මේ පොත එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. කුරියර් චාර්ජ් එකත් එක්ක සාමාන්‍ය ගාණක් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ වගේ මල් ගොඩක් අඩුයි හොයාගන්න. ඉතින් මේ වගේ නිර්මාණ දැන් අපි ඩවුන්ලෝඩ් කරලා ගත්තත් අපිට ඕන නිර්මාණ නෑනේ. අපි මේ නිර්මාණ පීරලා හොයන්න ඕන. ඉතින් එතකොට හැම වෙන්නේ නෑ මේ වගේ සාරීස් වලට මේ වගේ නිර්මාණ මේ ඒ ගානටම ලොකු කරලා තියෙන්නේ. මොකද සාරියකට දාන්න පුළුවන් ප්‍රමාණය තියෙනවනේ. ඒ ප්‍රමාණයට තමයි අපි ලොකු කරලා තියෙන්නේ මේ විදිහටම අපි ලොකු කරලා අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට බය නැතුව ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ නිර්මාණ මේ වගේ නිර්මාණ ගෙන්න ගන්න පුළුවන්. මේකෙනුත් අපි කරපු සරමක් තියෙනවා.
මේ තියෙන්නේ මේ නිර්මාණ වලින් කරපු සරමක්. පුතේකට කරපු සරමක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඉතින් මේ නිර්මාණ වලින් කරේ. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් වලින් ඕගොල්ලන්ට ගොඩක් ඒ කියන්නේ දැන් හැමෝම කරන්නේ එකම දේනේ. ඒ කියන්නේ පේන්ටින්ග්ස් කියලා කිව්වම හැමෝම තව කෙනෙක්ගේ නිර්මාණයක් අරගෙන කොපි කරලා තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් මේ පොත ගෙන්න ගත්තාම ඕගොල්ලන්ට එහෙම මුකුත් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට අවශ්‍ය නිර්මාණ වලට යන්න පුළුවන්. ඒ කියන්නේ නිර්මාණ රාශියක් තියෙනවා. අනිත් එක තමයි යුනික් ඩිසයින්ස් තියෙනවා. ගොඩක් මේ පොතේ ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ගෙන්න ගන්න පුළුවන් මේකේ මේ වගේ නිර්මාණ. මේකෙනුත් අපි ගාව තියෙනවා බෑග් එකක්. මේ තියෙන්නේ බෑග් එක. මේ තියෙන්නේ මේ නිර්මාණයම තමයි මේකම තමයි මේ තියෙන්නේ පේන්ටින්ග්ස් වලින් තමයි මේක කරලා තියෙන්නේ. මේ ටිකත් පේන්ටින්ග්ස් වලින් කරලා තියෙන්නේ. මේක බතික් වගේ තමයි පේන්ටින් එක දාලා තියෙන්නේ අපි. මේ තියෙන්නේ මේ නිර්මාණය. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ට බය නැතුව මේ පොත ගෙන්නගෙන ඔයාලට ඔයාලගෙම කියලා නිර්මාණ බිහි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වගේ නිර්මාණ ලොකු කරලා ගන්න පුළුවන් ඔයාලට. එකතුවක් දාලා තියෙන්නේ මෙතන. ඉතින් මණ්ඩල ආර්ට් කරන්න ආස කට්ටියන්ට මේක හරි වටිනවා. ඉතින් මේ තියෙන්නේ යුනික් ඩිසයින්ස් එක්ක යන්න පුළුවන්. මේ වගේ ඒවා ගොඩක් වෙලාවට කරනවා අඩුයි. ඉතින් මේ වගේ ඒවා කරන්න පුළුවන්. ඉතින් මේ පොත අවශ්‍ය අය අපිට කෝල් එකක් දෙන්න WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මේකත් අපි කරලා තියෙනවා. මේ නිර්මාණෙත් අපි කරලා තියෙනවා. මේකත් ඔයාලට අපි අපේ මේ ළමයි කරලා තියෙන නිර්මාණ. ඉතින් මේකත් අපි ඔයාලට කරලා තියෙනවා. මේ තියෙන රෝස මල්ලෙන් මේ ඔක්කොම වගේ අපි මේ පොත ආශ්‍රයෙන් තමයි අපි ගොඩක් වෙලාවට අපේ පේන්ටින්ග්ස් පාඨමාලාවේ ළමයින්ට අපි දීලා තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම ඔයාලට කරගන්න පුළුවන්. මේ තියෙන කට් වර්ක් එක. ඉතින් මේ වගේ නිර්මාණ වලට ඔයාලට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා බය නැතුව අපේ ක්ලාස් එකේ මේ පොත ගෙන්න ගන්න ක්ලාස් එක තුල ඉන්න ළමයින්ට පුළුවන් මේක ගෙන්න ගන්න. ඉතින් ඇත්තටම වැඩක් කරන්න පුළුවන්, වැඩක් පෙන්වන්න පුළුවන්. තමන්ගේ නිර්මාණත් එක්ක තමන්ට පුළුවන් ඉදිරි ගමන යන්න පුළුවන්. ඉතින් මේ වගේ නිර්මාණ එකතුවක් මෙතන තියෙනවා. ඉතින් මේවත් එක්ක ඕගොල්ලන්ට ඒ ගමන යන්න මේක තමයි අපි කරන උදව්වක් මේක ඕගොල්ලන්ට. මේක අපේ ආදායම් මාර්ගයක් නෙවෙයි කියලා හොඳට මතක තියාගන්න. මේක අපි ඔයාලට කරන උදව්වක්. ඉතින් මේ වගේ මේ නිර්මාණත් එක්ක ඕගොල්ලන්ට පුළුවන් ගමනක් යන්න ඉදිරි තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ තියෙන්නේ මේ නිර්මාණය මේක. ඉතින් මේ වගේ දේවල් වලින් ඇත්තටම තමන්ට තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොතක් ගෙන්න ගත්තොත් මනිත් එක මේක ජීවිත කාලයක් තමන් ගාව තියෙනවා. අය හොය ඉන්න ඕනේ නැහැ. ඩේටා දාගන්න ඕනෙත් නැහැ. ආය මේ තව කෙනෙක්ගෙන් ඉල්ල ගන්න ඕනෙත් නැහැ. තමන්ට අවශ්‍ය නිර්මාණ. ඒ කියන්නේ මේක නිර්මාණ ගොඩක් තියෙනවා. ඉතින් සත්ත්ව නිර්මාණක් තියෙනවා. මේ තියෙන සත්ත්ව නිර්මාණ. ඉතින් මේ තියෙන්නේ මේ වගේ නිර්මාණ ඉතින් පෆ් පේන්ටිං වලට වගේ මේ වගේ දේවල් වලට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මේ පොත ගෙන්න ගන්න පුළුවන්. අපිට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාලා මේ පොත ගෙන්න ගන්න. අනිත් එක මේක හරි ආරක්ෂිතව තියෙනවා. කිසිම වෙලාවක මේක වතුර ටිකක් වටුනත් මේක මුකුත් වෙන්නේ නැහැ. මේ වගේ අපි බෝඩ් එකක් දාලා තියෙන්නේ මේ විදිහට. ඉතින් මේක හරි ආරක්ෂිතයි, සේෆ්ටි. මොකද තීන්තත් එක්ක වැඩ කරනකොට සමහරක් වෙලාවලදී තීන්ත හලා ගන්න මේ වගේ දේවල් වෙනවා. ඉතින් එහෙම වුණාම ඒක නිසා අපි මේක කවරයක් දාන්න නැතුව මේක උඩට මෙහෙම ඉටි කොලයක් දැන් මේකයි මේ පැත්තටත් දැන් මේකයි. එතකොට මේක ජීවිත කාලයක් ඔයාලට ආරක්ෂිතව තියාගන්න පුළුවන්. ඉතින් මේ වගේ නිර්මාණ ගොඩක් තියෙනවා මේ පොතේ. ඉතින් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. WhatsApp එකට මැසේජ් එකක් දාන්න. දැනට අපි මේවට මුදල් දාලා තියෙන අයට මේ පොත් ටික අපි පැකින් කරනවා. ඉක්මනට ලැබෙන්න සලස්වනවා ඕගොල්ලන්ට. ඉතින් අවශ්‍ය අයට පුළුවන් අපිට දැනුම් දීමක් කරලා මේ පොත් ගෙන්න ගන්න. ඉතින් හැමෝටම සුබ දවසක්.